බොවන් කියලා පිළිගන්නවා සියලු දෙනාම. ඉතින් මුලින්ම මම සුබපත් වෙනවා කොරියානු රැකියාවකට යාම සඳහා සේවාගිවිසුම ලැබුණු සියලුම සහෝදර සහෝදරියන්ට. ඒ වගේම මම සමහරවිට මේ වීඩියෝ එක බලන වෙන්න පුළුවන්. ඉදිරියේදී සේවාගිවිසුමක් ලැබීමේ අපේක්ෂාවෙන් ඉන්න අපේ සහෝදර සහෝදරියෝ ඒ වගේම විභාග ලියන්න ඉන්න නංගිලා මල්ලිලත් මේ වීඩියෝ එක බලන වෙන්න පුළුවන්. ඉතින් හැම දිනාටම තමන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරගෙන ඉක්මනටම කොරියාවට යාම සඳහා අවශ්‍ය ධීරිය ශක්තිය වාසනාව ලැබෙන්න කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් වැඩි කතා අවශ්‍ය නැහැ. ඔයාලා හැමෝම ගොඩක් අය දන්නවා කොරියාවෙන් සේවාගිවිසුමක් ලැබුණාට පස්සේ නැත්නම් ඇග්‍රීමන්ට් එකක් ලැබුණාට පස්සේ විදේශ සේවා නියුක්තිකාරයන් සමගින් පවත්වනවා දින 10ක පුහුණු පාඨමාලාවක්. ඒක ලංකාවේ විවිධ ප්‍රදේශවල කලින් පැවතුණා. දැන් නම් ප්‍රධාන වශයෙන් ප්‍රදේශ දෙකක තමයි පැවැත්වෙන්නේ. කලින් අතුරුගිරිය, භගවන්තලාව, ගාල්ල, රත්මලාන වගේ ප්‍රදේශවලත් පැවතුණා. දැන් නමුත් වර්තමානයේ නිෂ්පාදන හා සේවා අංශ සඳහා ප්‍රධාන වශයෙන්ම බදුල්ල හාලියල ප්‍රදේශයේ විදේශ සේවා නියුක්තිකාරයන්ස පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන මේ වැඩමුළුව. වගේම දීවරය සඳහා තංගල්ලේ විදේශ සේවා නියුක්තිකාරයන්ස පුහුණු පාඨමාලාව දින 10ක් පැවැත්වෙනවා. ඉතින් සේවාගිවිසුමක් ලැබිලා ඔබ සේවාගිවිසුම අත්සන් කරන්න ගියාට පස්සේ හෝ නැත්තම් වීසා ෆෝම් එක බාර දෙන්න ගියාට පස්සේ ඔයාට ඔවුන් විදේශ සේවා නියුක්තිකාරයන්සේ බලධාරීන් විසින් ඔබට ලබා දෙනවා දිනයක් ලබා දෙනවා. ඒ දිනේට වෙලාවකුත් එක්ක ලබා දෙනවා. ඒ දිනයක් වෙලාවක් ඒ වගේම ඔබ සහභාගී වූ යුතු ස්ථානයේ සම්බන්ධ විස්තර දක්වලා ඒ වගේම රැගෙන යා යුතු බඩු බාහිර ආදී ඒ වගේම රැගෙන නොයා යුතු බඩු බාහිර ආදී ඒ වගේම ඔබ සැරසී පැමිණිය යුත්තේ කෙලෙසද යන්න ආදී විස්තරාත්මකව අපේ පත්‍රිකාව ලබා දෙනවා. ඉතින් මං ගාවේ මේ පත්‍රිකාව දැන් තියෙනවා. මම ට්‍රේනින් ගියා. මමත් YouTube එකේ හෙව්වා ට්‍රේනින් එක යන්න කලින් මේ බඩු අරන් යන ඕන බඩු ලිස්ට් එක මොන වගේද කියලා අපිට කොලයක් දීලා තියෙනවා. ඊට අමතරව අපි පොඩි අදහසක් ගන්න මම එහෙම හෙව්වා තිබුණ නැහැ. ඉතින් ඒක නිසා මම හිතුවා වීඩියෝ එකක් කරන්න. ඉතින් ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා මේක. මම මේ පත්‍රිකාව මුලින් ඉඳලා කියවගෙන යන්නම්. කොරියානු පුහුණු පාඨමාලාවට එන විට පහත සඳහන් දෑ රැගෙන පැමිණිය යුතුයි. ඉතින් මේකේ දැන් ඔයාලට ලබා දෙන සමහර විට පත්‍රිකාවේ විවිධ වෙනස්කම් තියෙන්න පුළුවන්. සමහරට අලුත් දේවල් ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් පොදුවේ මම මේකේ තියෙන ටික කියාගෙන යන්නේ. ඒ වගේම මේකේ සඳහන් නොවන අවශ්‍ය වෙයි කියලා හිතන තව විවිධ බඩු බාහිර ආදී මම මේකට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඔබට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේක කියනවා කොරියානු පුහුණු පාඨමාලාවට එන විට පහත සඳහන් දෑ රැගෙන පැමිණිය යුතුයි. මේ මම කියන ඒවා ගෑනු ළමයි පිරිමි ළමයි දෙපාර්ශ්වයටම පොදුයි. ඉතින් වෙනසක් තියෙනවා මම ඒක කියන්නම්. සුදු අත්කොට කමිස දෙකක්. ඒ වගේම කළු දිග කලිසම් දෙකක්. ඩෙනිම් නොවන. කළු බඳ පටියක්. ඒ වගේම කළු බඳ පටියක් කියන්නේ බෙල්ට් එකක්. සුදු මේස් බැනියම් දෙකක්. කළු මේස් කූට්ටම් දෙකක්. ලේස් සහිත පොලිස් කළ හැකි සපත්තු කූට්ටම් එකක්. ඒ කියන්නේ ගැට ගහන්න පුළුවන්, පොලිස් කරන්න පුළුවන් සපත්තු කූට්ටම් කළු පාට දෙකක්. සපත්තු කූට්ටම් එකක්. ඒ වගේම කළු පොලිස් ටින් එකක්. දැන් පොලිස් කරන්න ඕන අවශ්‍ය වෙනවා බ්‍රෂ් එකක්. ඒකත් රැගෙන යන්න. ඒ වගේම කියනවා පාඨමාලාවට පැමිණීමේදී නිල ඇඳුමින් සැරසී පැමිණිය යුතුය. නිල ඇඳුම කියලා කියන්නේ ඔයා සුදු අත්කොට කමිසය ඇඳලා කළු දිග කලිසම ඇඳලා බෙල්ට් එක දාලා කළු සපත්තු දාලා ලේස් සයිස් සපත්තු දෙකක් ගන්නකෝ කළු පාට. ඒ දෙක දාලා ඒ විදිහට තමයි යන්න ඕනේ. ඒ වගේම ඔය යද්දි ගෑනු ළමයි නම් කොණ්ඩය බැඳගෙන අර තියෙනවා ඩෝනට් බන් හෙයාර් ස්ටයිල් ඒක දාලා ඒ විදිහට යන්න. පිරිමි ළමයි කොණ්ඩේ නෝට් කපලා යන්න. නෝට් කියන්නේ දෙකේ වගේ කපලා යන්න. රැවුල සම්පූර්ණයෙන්ම කපලා යා යුතුයි ඔබ. සැරසී පැමිණිය යුතුය. ඔය ශාරීරික අභ්‍යාස සඳහා මෙන්න මේ පහත දෑ රැගෙන එන්න කියලා තියෙනවා. සුදු අත්කොට කොලර් රහිත ටී-ෂර්ට් දෙකක්. මේ පිරිමි ළමයින්ට ඒ දෙක අවශ්‍ය වෙන්නේ. ගැහැණු ළමයින්ට නම් තියෙනවා කොලර් සහිත ටී-ෂර්ට් දෙකක්. ඒක මම පල්ලෙහාදී කියන්නම්. ඒ වගේම නූල සහිත සුදු කොට කලිසම් දෙකක්. දන හිසේ සිට අඟල් 4ක් පමණ ඉහළට වාටිය සිටිනසේ නිම කරන ලද. මේක පිරිමි ළමයින්ට තමයි මේ සුදු
නූල සහිත කොට කලිසම් දෙකක් ගෙනියන්න කියලා තියෙන්නේ. මේ දිග කලිසම් දෙක ඔයාගේ දන හිසේ ඉඳලා අඟල් 4ක් විතර උඩට සිටිනසේ මිනිම කරන ලද දෙකක් වෙන්න ඕනේ. මොකද ඔයා ව්‍යායාම වල යෙදෙද්දී පහසුවට තමයි මේක තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මේක මේ ආකාරයට සඳහන් කරලා තියෙන්නේ. ගෑන් ළමයින්ට නම් ව්‍යායාම කරද්දී සුදු බොටම් දෙකක් අරන් යන්න කියලා තියෙනවා. ඒක මම පහළදී සඳහන් කරන්න. ඒ වගේම සුදු මේස් කූට්ටම් 3ක්. සුදු කැන්වස් සපත්තු කූට්ටම් 1ක්. කැන්වස් සපත්තු සඳහා සුදු ආලේපන 1ක්. ඒ කියන්නේ පොලිෂ් කරන්න අවශ්‍ය සුදු ආලේපන 1ක්. ඒ වගේම කළු බොටම් 1ක්. ඊට පස්සේ වෙනවා මේවාට අමතරව පහත සඳහන් දෙය අවශ්‍ය වේ. රබර් සෙරෙප්පු යුගල 1ක්. රේසර් 2ක්. රෙදි සෝදන සබන් 2ක්. සබන් පෙට්ටි 1ක්. ඉදි කටු 1ක්. සුදු නූල් පන්දු 1ක්. නිල් කුඩු පැකට් 1ක්. නිල් කුඩු නැත්තම් අර නිල් දියර බෝතල් තියෙනවා ඒ එකක් අරන් යන්න ඇඳුම් වල දීප්ති ඇති කිරීම සඳහා කියනවා. මොකද ව්‍යායාම වල යෙදෙද්දී ඇඳුම් කිලිටි වෙනවා. ඒ නිසා ඒවා සෝදලා ඇඳුම් වල දීප්ති ඇති කරන්න නිල් යොදන්න වෙනවා. ඒ සඳහා තමයි අරන් යන්න කියලා තියෙන්නේ. සුවඳ සබන් එකක් හෝ දෙකක් අරන් යන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. එවම සුදු ඇඳ ඇතිරිලි දෙකක්. ඉතින් සමහර කෙනෙක් හිතන්න පුළුවන් සුදු ඇඳ ඇතිරිලි දෙකට අමතරව ඔයාලට පෙරවන්න මොන හරි බෙඩ් සීට් වගේ ගෙනියන්න ඕනද කියලා. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම ගිනිච්චත් ප්‍රශ්නයකුත් නැහැ. මම නම් කෙනෙක් ගෙනියන්න අවශ්‍යම නැහැ කියලා. මොකද ඔයා එක තනි ඇඳවල් තමයි තියෙන්නේ බොහෝ දුරට. ඉතින් ඒ වගේ ඔයා සුදු ඇඳ ඇතිරිලි දෙකක් ගෙනියනකොට එකක් ඇඳයට දාලා අනිත් එක පොරවන්න තමයි දෙකක් ගෙනියන්න කියලා තියෙන්නේ. ඒ වගේම සුදු කොට්ටවල දෙකක්, සුදු ටවල් එකක්, සුදු ලේන්සු දෙකක්, දත් බෙහෙත් එකක්, දත් බුරුසු එකක්. මේවා අරන් යන්න ඕනේ. ඒ වගේම ඔයා අරන් යන්න ඕනේ ඔයාගේ ජාතික හැඳුනුම්පත, පුහුණුව සඳහා මුදල් ගෙවූ රිසිට් පත. එක් පිටපතක් නිවසේ තබා යන්න. ඔයා මේ පුහුණුවට දින 10 පුහුණුව සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට 35000ක මුදලක් දැනට ගෙවලා තියෙනවා. ඒකෙදි ඔයා බැංකුවෙන් ගෙවුවට පස්සේ බැංකුවෙන් එක කොපියක් තියාගත්තා. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඔබ එක කොපියක් දීලාම එයා සල්ලි ගෙවපු දවසේ තව කොපියක් ඔයා ගෙදර අරන් ආවා. ඉතින් අන්නේ කොපිය තමයි ඔයාට අරන් යන්න කියලා දෙන්නේ. ඒක ගෙදර එක ෆොටෝ කොපියක් අරගෙන ෆොටෝ කොපිය ගෙදර තියලා ඔරිජිනල් එක අරන් යන්න. අරන් ගියට පස්සේ ඒක බලලා ඔයාට අපහු එදී ලබා දෙනවා. ඔබට ඒක ආයෙ නැවත අරන් එන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ගමන් බලපත්‍රයේ පිටපත් 4ක්. ඔයා දැනටපත් වීසා ෆෝම් එක බාර දෙන දවසට ඔයා පාස්පෝර්ට් එක වගේ බාර දෙනවා. පාස්පෝර්ට් එකත් බාර දෙන එක හන්ද ඔයාට ඔයා දැනුවත් වෙලා ඉන්න ඕන. ඉතින් ඔයා පාස්පෝර්ට් එක බාර දෙනකොට පාස්පෝර්ට් එකේ ස්කෑන් කොපි එකක් ඔයාගේ ෆෝන් එකට හරි ඊමේල් එකට හරි දාලා තියාගන්න. එතකොට ඔයාට අවශ්‍ය වෙලාවට පාස්පෝර්ට් එකේ print out අරගන්න පුළුවන්. ඉතින් මෙතනදී කියනවා ගමන් බලපත්‍රයේ පිටපත් 4ක් අරන් යන්න කියලා. සමහරවිට ඔයා මේ වෙද්දි පාස්පෝර්ට් එක බාර දීලා තියෙන වෙන්න පුළුවන්. ඒක හන්ද ඔයා ස්කෑන් කොපි එකක් ෆෝන් එකට දාගන්න කියන්නේ ඔයාට අවශ්‍ය වෙලාවට print out ලබා ගන්න පුළුවන්. ඒ වගේම කියනවා පිටු 80 තනි රෝල් පොත් 4ක්. මේ තනි රෝල් පොත් 4ක් ගෙනියන්න කියලා තියෙන්නේ. ඔයාට මේ දින 10 පුරාටම කොරියානු භාෂාව විදේශ නියුක්ති කාර්යාංශය මගින් අනුමත ගුරුවරුන් විසින් උගන්වනු ලබනවා. ඒ සඳහා අවශ්‍යයි නිසා තමයි මේ තනි රෝල් පිටු 80 පොත් 4ක් ගෙනියන්න කියලා තියෙන්නේ. ඒ වගේම අවශ්‍ය පරිදි පෑන්, ඒ වගේම අඩි රෝලක් අරන් ගියට කමන්නේ, රතු පෑනක් වගේ අරන් ගියට කමන්නේ. ටිපෙක්ස් එහෙම අරන් යන්න එපා. ඊට පස්සේ කියනවා වින්ටජිනෝ එකක්, සිද්ධාලේප එකක්, පැරසිටමෝල් වැනි අවශ්‍ය කරන ද්‍රව්‍ය. අවශ්‍ය කරන ඖෂධ. මේ අවශ්‍ය කරන ඖෂධ කියලා කියනවා දැනටමත් මේ පුහුණුවට යන අතරවාර තුල යම්කිසි දැනටමත් මොකක් හරි රෝගයකට අසනීපයකට බෙහෙත් බොනවා නම් වෛද්‍ය නිර්දේශ මත ඒ බෙහෙත් ටික ට්‍රේනින් එකේ ඉන්න අතරතුරත් බොන්න ඕන. ඒ නිසා ඒවා අරන් යන්න එක ප්‍රශ්නයක් නෑ. ඒ වගේම ඔබ කාන්තාවක් නම් ශාරීරික අභ්‍යාස සඳහා කොට කලිසම් හා කොලර් රහිත ටී-ෂර්ට් වෙනුවට තනි සුදු කොලර් සහිත ටී-ෂර්ට් දෙකක්. මම කලින් කිව්වා වගේ පිරිමි ළමයින්ට මේ ශාරීරික අභ්‍යාස සඳහා යෙදෙද්දී ගෙනියන්න එක තියෙන්නේ කොලර් රහිත රවුම් කර තියෙන සුදු ටී-ෂර්ට් දෙකක්. නමුත් ගෑනු ළමයින්ට කොලර් සහිත ටී-ෂර්ට් දෙකක් අරන් යන්න කියලා තිනවා. ඒ වගේම පිරිමි ළමයින්ට ගෙනියන්න කියලා තින්නේ දන හිසෙන් උඩට අඟල් 4ක් වගේ සිටිනසේ නිම කරන ලද නූල සහිත ෂෝට් දෙකක්, කොට කලිසම් දෙකක්. නමුත් ගෑනු ළමයින්ට ගෙනියන්න කියලා තින්නේ ශාරීරික අභ්‍යාස සඳහා ගැලපෙන සුදුසු බොටම් දෙකක්.
ඒක එහෙම අරන් යන්න කඩවල වල තියෙනවා ගන්න පුළුවන්. ඒ වගේම පිරිමි ළමයින්ට වගේම ගෑනු ළමයින්ටත් කියලා දෙනවා කළු බොටම් එකක් රැගෙන යන්නයි කියලා. ඒ වගේම තව ටිකක් උපදෙස් දීලා තියෙනවා තමා විසින් රැගෙන එන දෑ හඳුනා ගැනීම සඳහා ඒවායේ සලකුණක් යොදා රැගෙන ඒම අනිවාර්ය වේ. මොකද ඔයා ඔය ට්‍රේනින් එකේ ඉන්නව ගොඩක් ළමයි සමහර 100ක් 200ක් විතර වෙන්න පුළුවන්. හොස්ටල් වලට දැම්මට පස්සේ ඔයාලා ඇඳුම් හේදුර වෙලා එළිය තැන් වල වනනවා. එතකොට ඔවා මාරු වෙන්න පුළුවන්. ඒ හන්දා මොකද ඔයාලා ගිනියන ඇඳුම් සියල්ලම එකම පාටයි. සමහරට මාරු වෙන්න පුළුවන්. මොකද ඇඳ ඇතිරිලි එක හා සමානයි. සුදු පාට ටවල්, සුදු පාට සපත්තු කැන්වස්, ඒ වගේම මේස් තියෙනවා. ඒවා මාරු වෙන්න පුළුවන්. ඒක හන්දා මොකක් හරි සලකුණක් යොදලා මැකෙන්නේ නැති වෙන්න ඔබට අනන්‍ය වූ මොකක් හරි සලකුණක් යොදලා අරන් යන්න. අංකයක් හරි අකුරක් හරි මොකක් හරි යොදලා අරන් යන්න. ඊපස්සේ කොරියානු පෙර වික්‍රමනික පුහුණුවේදී නම්‍යතාවය හා දරා ගැනීමේ ශක්තිය වැඩි දියුණු වන ව්‍යායාම වල යෙදෙන අතර දිවීම සහ ඇවිදීමද සිදු කරන බැවින් ශාරීරික අභ්‍යාස කිරීමට සුදුසු සෞඛ්‍ය තත්ත්වයක සිටින බවට රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය වාර්තාවක් පුහුණුව ආරම්භ වන දිනේදී රැගෙන ඒම අනිවාර්ය වේ. ඉතින් මේ ගැන පොඩ්ඩක් කියන්න ඕන. ඔයා ඔය දින 10 පුරාවට ඉන්නකොට උදේ සහ සවස ශාරීරික අභ්‍යාසවල නිරත වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ සඳහා ඔයා වෛද්‍යවරයෙකුගේ ඒ සඳහා ඔබ සුදුසු සෞඛ්‍ය තත්ත්වයක ඉන්නවා කියලා රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේ ඔබගේ පවුලේ වෛද්‍යවරයාගෙන් වෛද්‍ය නිර්දේශයක් අරගෙන යන්න ඕන. ඔබට ඔබේ රජයේ රෝහලෙන් ලබා ගන්නත් පුළුවන්. නැත්තම් ඔයා බෙහෙත් ගන්න ගමේ ડોක්ටර්ගෙන් ගන්නත් පුළුවන්. ඒක ඔයා ට්‍රේනින් යන දවසක් හෝ දෙකකට කලින් අරගෙන ළඟ තියාගෙන යන්න. ඒකේ සියලු විස්තර ඇතුළත් විය යුතුයි. ෆිසිකලි හා මෙන්ටලි ඔයා සුදුසුයි කියලා අනිවාර්යයෙන්ම ඒකේ සඳහන් විය යුතුයි. ඒක අනිවාර්යයෙන්ම රැගෙන යන්න ඕන. ඒක නැත්තම් ඔයා ට්‍රේනින් එකට ගන්නෙත් නැහැ. ඒ වෛද්‍ය නිර්දේශ නම් අනිවාර්යයි. ඒ වගේම කියනවා මත්ද්‍රව්‍ය හා කොඩේයින්, ඒ වගේම ඩීහයිඩ්‍රොකොඩේයින්, ඒ වගේම මෝපින් වැනි සංඝටක අඩංගු ඖෂධ විදේශගත වීමට පෙර ලබා ගැනීමෙන් වළකින. ඔබ දකුණු කොරියාවට ගිය වහාම නැවත වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරනු ලබන අතර ඉහත ද්‍රව්‍ය එරට නීතිය අනුව ඖෂධ මගින් වුවද ශරීරගත වී ඇති බව තහවුරු වුවහොත් ඔබට ආපසු වීසා ලබා නොදී මෙරටට එවීමට කටයුතු කරනු ඇත. ඔයා සියලු වැඩ කටයුතු කළා මෙඩිකල් ගිහලා පොලිස් රිපෝට් දාලා ට්‍රේනින් ඉවර වෙලා සියල්ල අවසන් වෙලා වීසාත් වැදිලා ඔයා කොරියානු රැකියාවකට එහෙට යනවා. එයාපෝට් එකට බහිනවා ගිහිල්ලා. නමුත් ඔයාට එහිදී ඔයා දැනටමත් දැනුවත් ඇති. ඒ ගියාට පස්සෙත් ඔයාගේ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරන්න ලබනවා. එහිදී කරන වෛද්‍ය පරීක්ෂණය ලංකාවේ වෛද්‍ය පරීක්ෂණයට වඩා ටිකක් ඇඩ්වාන්ස් විදියට තියෙනවා. එහිදී ඔයා මෙන්න මේ කියන ඖෂධ සංඝටක අඩංගු ඖෂධ අරන් තියෙනවා නම් ඔයාට එහිදී ඔයාගේ රිපෝට් එක පොසිටිව් වුණොත් නැවත ඔයා කොරියාවට බාර ගන්න නැහැ. නැවත ලංකාවට එන්න සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම ඒ සඳහා ඔබ යම්කිසි රෝගයකට බෙහෙත් ගන්නවා නම් රෝහලෙන් හරි ඔබගේ පවුලේ වෛද්‍යවරයාගෙන් හරි මෙන්න මේ සංඝටක අඩංගු බෙහෙත් ලබා නොදෙන ලෙස වෛද්‍යවරයා දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම ඔයා රැගෙන නොයා යුතු බඩු බාහිර දෙයක් තියෙනවා. ඒ අතර පළවෙනි තියෙන ජංගම දුරකථනය. ජංගම දුරකථනය වලට එහෙට ආයතන වලට එහෙ කියලා සිකියුරිටි එකට බාර දෙන්න බෑ. ඒකන්ත ඔයා ගෙදර තියලා යන්න. නැත්නම් ඔබ කාහෙක් හරි යනවා නම් එයාට දෙන්න. නැත්නම් ඔයා යම්කිසි නවාදන පොලක නැවතිලා ඉන්න යනවා නම් එතනට දීලා යන්න. දින 10න් පසු ආපහු ලබා ගන්නවා කියලා. ආභරණ අරන් යන්න බෑ. ඒ වගේම තව දෙයක් කියන්න කැමති. ජංගම දුරකථන ඔබට ඔය දින 10 පුරාවටම පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඒ හන්දා ඔයා ට්‍රේනින් එකට යන්න ඉන්න කෙනෙක් නම් ඒ පෙර සූදානමක් වශයෙන් ජංගම දුරකථන භාවිතය ට්‍රේනින් යන්න කලින් ඉඳලම පුරුදු වෙන්න. ඔක ජංගම දුරකථනේ භාවිතා කිරීම යම්තාක් අඩු කරන්න පොඩ්ඩක්. මොකද ඒකට ඔයා හුරු වීමක් වෙනවා. නැත්නම් ඔයාට දින 10 ගත කරගන්න යම්කිසි අපහසුතාවයක් දැනෙන්න පුළුවන් දුරකථනේ නැතු. ඒක හන්දා ටිකක් දුරකථනෙන් ඈත් වෙලා ඔයා එදිනෙදා වැඩ කටයුතු වල නිරත වෙන්න. එතකොට ඔයාලා ට්‍රේනින් එකට ගියට පස්සේ දුරකථනයේ ළඟ නැතිවීම එච්චරටම බලපෑමක් සිදු කරන එකක් නෑ මානසිකව.
ඊට පස්සේ කියනවා ආභරණ ඔයා කරාමු චේන් මුතු අනම්මනම් ඒවා දාගෙන යන්න එපා. ඒවා ගලවලා ගෙදර තියලා යන්න. එහෙට ගියාට පස්සේ බෑග් වල දාගෙන යන්න එපා. නැති වුණොත් කවුරුත් වග කියන්නේ. ඒ වගේම කතුරු, පිහියා, බ්ලේඩ් තල, ඒ වගේම මත්ද්‍රව්‍ය, බුලත් විත, සිගරට්, රැගෙනේම තහනම් මොන අතර පුහුණු ආයතනයේ සියලුම නීති රීති වලට ඔබ අවනත විය යුතුය. විනය නීති කඩ කිරීම හෝ ආයතනයේ අයහපත් හැසිරීම පුහුණු පාඨමාලාවෙන් ඉවත් කිරීමට හේතුවක් වනු ඇත. ඉතින් මේ අරන් යන්න එපා කියන ඒවා හංගගෙනවත් අරන් යන්න එපා. ඒවා වුණොත් මොකද ඔයා ගියාට පස්සේ ඔයාගේ බෑග් එකේ සම්පූර්ණම බිමට ඔක්කොම තියෙන ඒවා ඇදලා ඔක්කොම එකින් එකට එතන ඉන්න නිලධාරීන් බලන ඒකාන්ත කිසි දෙයක් හංගලා අරන් යන්න එපා. සමහන් එහෙම අරන් ගියාට කමක් නැහැ. හැබැයි සමහනුත් එහෙදි බාර ගන්නවා. ඔබට පස්සේ මොකක් හරි ලෙඩක් වුණොත් ඒව ඉල්ල ගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන ඔයාට එහෙදි ලෙඩක් හැදුනොත් ඒවටත් ආයතනයේ බලධාරීන් විසින් ප්‍රතිකාර ලබා ගන්නවා එක්කන් යනවා. ඉතින් ඒවට කිසිම බයක් වෙන්න එපා. ඊට පස්සේ දාලා තියෙන පුහුණු ආයතනයේ ලිපිණය දාලා තිනවා. අපි නම් ගියේ බදුල්ල හාලියල. ඉතින් විගමනික සම්පත් මධ්‍යස්ථාන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නම්බර 204 බදුල්ල පාර හාලියල. ඊට පස්සේ කියන ඔබ ඊට පස්සේ සඳහන් කර දෙන ඔබ පැමිණිය යුතු දිනය 2026 මෙන්න මේ මාසේ මේ දිනයට වෙලාව පෙරවරු 12ට. මොකද හැමෝටම ඔයාලටත් යන්න කියලා ඇත්තේ 12ට. ඉතින් ඒකේ දාලා තියෙන වෙලාවට ඔයා යන්න. තව දෙයක් කියන්න ඕන මේ දින 10ට මේ ලබා ගන්න මේවට දීලා තියෙන ලිස්ට් එකේ තියෙන භාණ්ඩ ගොඩාක් ගණන් ඒවා අවශ්‍ය නැහැ. මොකද අඩුවට තියෙන මේ සපත්තු හැම වදාන කළු ලේස් සයිද සපත්තු හැම ගොඩක් අඩුවට ගන්න පුළුවන්. රුපියල් 7-8 දීලා වියදම් කරලා ගන්න අවශ්‍ය නැහැ. මොකද ඔයා දවස් 10න් පස්සේ මේක ආයෙ බොන්ඩ් එක සයින් කරන්න යද්දි මේක දාන්න වෙනවා. ඒ වගේම ෆයිනල් මීටින් එකට යද්දි දාන්න වෙනවා. ඉතින් එතනින් පස්සේ ඔයාලට සමාවෙට පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. ඉතින් රුපියල් 1500ක් 1000ක් අතර මිලකට ඔයාලට හොඳ සපත්යක් ගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ බජට් එකට හරියන විදිහට මේව ලබා ගන්න. ඒ වගේම පිරිමි ළමයි ගෑනු ළමයි දෙකොල්ලටම පිරිමි ළමයින්ට නම් රැවුල කපන්න ආෆ්ටර් සේව් එකක්, ඒ වගේ ෆේස් වොෂ් එකක් අවශ්‍ය නැහැ. එකක් මූණේ ගන්න ක්‍රීම් එකක් එහෙම අරන් බේබි ක්‍රීම් වැස්ලින් වගේ එහෙම දෙයක් අරන් ගියාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒවා ඉතින් ඒවට ලොකු ප්‍රශ්න දාන්නේ නැහැ. ගෑනු ළමයිත් මොනවා හරි සැම්පු යූස් කරන ඒවා ඒ වගේම ෆේස් වොෂ් එකක් ඇඟ ගලවන ක්‍රීම් මොනවා හරි මූණේ ගන්න ක්‍රීම් ඒවා අරන් ගියාට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ මෙච්චර තමයි මට දැනුවත් කරන්න තියෙන්නේ. ඉතින් මම මේ ගිනියන භාණ්ඩ සම්බන්ධ පින්තූර කීපයක් දාලා තියෙනවා. ඒවත් බලන්න. යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේකේ අඩුපාඩු ඇති මම කරන වීඩියෝ එකේ. ඉතින් මොනවද අඩුපාඩු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ ගැටලුව මම විසඳන්න උත්සාහ කරන්නම්. සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ළමයි කැන්වස් සපත්තු සඳහා ආලේපන ගෙනියද්දී ටිකක් ලොකු එකක් අරන් යන්න. නැත්නම් පොඩි ඒවා ගෙනියනවා දෙකක් වගේ ගෙනියන්න. මොකද ඔයාලට PT කරන්න උදේත් PT කරනවා, හවසත් PT කරනවා. ඒ සමහරට ඔයාලගේ සපත්තු එහෙම PT කරන සර්ලා චෙක් කරනවා. නිසා ඒකේ දීප්තිය ඇති කරන ආලේපන ගොඩක් වැඩියෙන් යනවා. ඒ නිසා ලොකු එකක් හරි ටිකක් පොඩි ඒවා නම් දෙකක් වගේ අරන් යන්න. ඔයාලට රැයට අඳින්න තමයි මේ කළු බොටම් එකත් ගෙනියන්න කියලා තියෙන දෙපාර්ශ්වයටම. ඉතින් ටී-ෂර්ට් එකක් එහෙම දාගෙන ගියාට ලොකු ප්‍රශ්නයක් දාන්නේ නැහැ එහෙන්. ඒ වගේම ඉදි කට්ටක් නූල් බෝලයක් අරන් යන්න කියලා තියෙන ඔයාලගේ PT කරද්දී එහෙම ඇඳුම් සමහර ඒවා ඉරෙන් ඉර දිනවා. එහෙම වුණොත් ඔයාලට මහ ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ඇඳුම් එළියේ වැනුවට පස්සේ හුළඟ යනවට ඒවා රඳවලා තබන්න ක්ලිප් කීපයක් හරි යතුරු කැටු කැරල්ලක් හරි අරන් යන්න. ඉතින් සියලු දෙනාටම පුහුණුව සාර්ථකව නිමා කරන්න හැකි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.